මමට කැමති. මමට කැමති මොනවද කියන්න ගෝනේ. මට කෙල්ලෙක් ඉන්නවා. මොකක්? කොල්ලෙන් නේද? මට කෙල්ලෙක් ඉන්නවානේ. මට උන තේරුම් ගන්න තිබ්බා. Facebook එකේ දිගට ආරාට කොල්ල අරහන් වීම ගැන බනයි, තනිකඩ වීම ගැන සපයි, women power post විශ්යා කරද්දි මනු සතා ලෝකේ ඉපදී මම මුලා වුණා මගදී. ඔයා කොහමද එහෙම කියන්නේ? හිතන්නේ තන තමයි මාලිකාව. මේ ගෑණි මලයි ආදරෙන් වෙලෙන්නේ මලයි බඹරයි මිසක් ට්‍රැකපන් බෝදා තියෙනුන් මං කැමතිම නැහැ. පස්ස තියෙනද පස්න? ගෑණිට විතරේ පුළුවන් ගෑණික් තේරුම් ගන්න. Facebook එකේ තමුසේගේ පෝස්ට් වලට කෙල්ලෝ ඇවිල්ලා අපැටියෝ බබ්බා පන්න උම්ම කියලා කමෙන්ට්ස් දානකොට තමුසෙත් ඒවට උඩ පැනකට රිප්ලයි කරනකොට ගුණාසේ සිටියට මටත් මනාසේ මේව තේරුම් ගන්න තිබ්බා. තේරුම් ගනින්. අනේ මේ ගෝත්‍රිකෙක් වෙන්න එපා. ඒක අපේ නිදහස. නිදහස දැන්නෙමට පේන්න ගත්තේ. ඉස්සර කරපුව අපිටත් නංගි දැන්නෙන් තමයි මීටර වෙන්නේ. අපි උනත් අවබෝධ කරගන්න ඕනේ. ඔය එකට බදාගෙන TikTok කරන බෙස්ටියෝ කියලා කැප්ෂන් දාන්න. එකට බදාගෙන ෆොටෝස් දාන්න. කෙල්ලොන්ට තමයි කැමති කියලා. තමුසෙට මොකද? කොල්ලෝ අපිට කොල්ල සංහතිය මෙපා කරවල ඉවරයි. අනේ සුන්දරි ඒකෙත් වරද අහිංසක පිරිමි ප්‍රජාවට පටවන්න එපා. මේ ලෝකේ ඕන තරම් අහිංසක කොල්ලෝ ඉන්නව වේලි. තමුසෙලට පින නැහැ. හරි. ඔයා කොයිතරම් කිව්වත් අපි දෙන්න ගැලපෙන්නේ නැහැ. මං කැමති කෙල්ලෙක්ට. මොන පිස්සුද? අපි දෙන්න හොඳට ගැලපෙනවා. ඒයි ඔයත් කැමති කෙල්ලොන්ට. මාත් කැමති කෙල්ලොන්ට. සල්ල කිල්ලර සල්ල කෙල්ල විල්ලට බද්දන් කිල්ල කොච්චර කරකල බෝලෙද මට කුරුඩියෝ මට දන්න පිල්ල අනතුරු පට්ටි මොන්නා වුණා මතකයි මට වැලි පිල්ල නැත්තම් කෑවන් නැත්තම් ඉදි දිරපන් නැත්තම් මට බර කිල්ල